සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ පද්‍ය සංග්‍රහයේන නංගිගේ රහසිගත සිනෙහි වීණාව කියන පද්‍ය පන්තිය. පද්‍ය නිර්මාණය කරන්නේ ධර්මසිරි රාජපක්ෂ කියන කවියා. මේ සඳහා එම කවිය භාවිත කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයක්. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයක් භාවිත කරමින් ගෙදරින් පිට වෙලා ඉන්න සහෝදරයෙකුට තමන්ගේ නැගණිය ගැන සහෝදර ප්‍රේමය කොයි විදිහටද ඇති වෙන්නේ, ඒ හැඟීම කොයි විදිහටද අර්ථ ගන්නවන්නේ කියලා පද්‍ය පන්තිය තුල නිර්මාණය කරලා තියෙනවා. පද්‍ය නිර්මාණයට වස්තු විෂය වෙන්නේ අපි ඉහතින් සඳහන් කළ මේ සහෝදර ප්‍රේමය. කවිය නිර්මාණය කරන පුද්ගලයා කියන්නේ නැහැ මේ සහෝදරයා ඇයි ගෙදරින් පිට වෙලා ඉන්නේ කියලා. ඒකට නිශ්චිත හේතුවක් කියන්නේ නැහැ. නමුත් සමහර විට අතීතයේ තිබුණු අරගලකාරී ස්වභාවයන් හෝ නැත්නම් ආර්ථික අපහසුතාවයක් ඒ වගේ කුමන හෝ කරතවියකට මේ සහෝදරයා ගෙදරින් පිට වෙලා ඉන්නවා. සාහිත්‍ය නිර්මාණය අවසානයේදී මේ කවියාගේ දෘෂ්ටිකෝණයෙන් මිදිලා ඒක අපිට රස විඳින්නට පුළුවන් පරිසරයක් මේ පද්‍ය පන්තියේදී නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත අර්ථයක් අපිට මේ විදිහටම වෙනවා කියලා කරන්නේ නැති නිසා එය විචාරකයාගේ විචාරකයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද ඒකේ අපිට නිශ්චිතවම කියන්නේ මේක නිසා තමයි මේ කවියා මෙතනින් පිටත් වෙලා ඉන්නේ. මේ කරුණ නිසා තමයි සිදුවෙන්නේ කියලා. ඒ නිසා අපිට මේ විදිහටම වෙනවා කියලා විස්තර කරන්නේ නැති නිසා එය විචාරකයාගේ විචාරකයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද ඒකේ අපිට නිශ්චිතවම කියන්නේ මේක නිසා තමයි මේ කවියා මෙතනින් පිටත් වෙලා ඉන්නේ. මේ කරුණ නිසා තමයි සිදුවෙන්නේ කියලා. ඒ නිසා අපිට අර කතුවරයා මිය යාම කියන සංකල්පය මෙතනට ගන්න පුළුවන්. කතුවරයා නොමැතිව වුණත් අපිට විවිධ රස ගන්නමින් මේ පද්‍ය පන්තිය රස විඳින්නට පුළුවන්. රබර් ගස් නැති නමුදු සීතල සිංහරාජයේ පාමුලේ සිහිවේ මට නිදිමත ආනන්දයෙන් චමත්කාරයේ වගුල සඳ පහන උරාමත් වූ රබරයාය. ජීවිතේ පවතින ලද දුෂ්කර කාලයේ අවසන් වෙමින් දෙදෙනාගේම ජීවිත තුළට වසන්තයේ පැමිණෙමින් තිබෙනවා කියලා මේකෙන් ධනිතාර්ථවත් කරනවා.